ආයිබෝවන් අද මම බලාපොරොත්තු වෙන්නේ මේ කොහොමද මේ අපිට අවශ්‍ය කරන ලිංගික ශක්තිය වඩවා ගන්න පුළුවන් පානයක්. එහෙමත් නැත්නම් මේ වියාග්‍රා වැනි දෙයක් පාවිච්චි කිරීමෙන් තොරව අපි කොහොමද ගෙදරදීම මේ වියාග්‍රා හා සමාන පානයක් හදාගන්නේ කොහොමද කියන එක ගැන මම ඕගොල්ලන්ට කියලා දෙන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකෙදි හුඟක්ම සැලකිය යුතු කාරණාවක් තමයි දැන් මේකෙදි මේ වියාග්‍රා පාවිච්චි කිරීම තුලින් උනත් අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මේ අපේ මේ ලිංගික කාර්යය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය කරන ශක්තිය ලබා ගැනීම. කොහොමද අපි මේ ශක්තිය ලබා ගන්නේ? මේ ශක්තිය ලබා ගන්නේ මේ ලිංගික අවයව තියෙන ස්ථානවලට තාමත්ම හොඳ රුධිර සැපයීම තුලින් තමයි අපිට මේ ශක්තිය ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඉතින් අපි කොහොමද මේ වගේ හොඳ රුධිර සැපයීමක් ශක්තිමත් රුධිර සැපයීමක් අපිට කොහොමද මේ ස්ථානවලට ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන එක ගැන තමයි ඒකට අදාළ වෙන පානයක් අපි කොහොමද හදාගන්නේ කියන එක ගැන තමයි අද මම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක ඕගොල්ලන්ට ගෙදරදීම හදාගන්නට හැකියාව තියෙනවා. ගෙදර තියෙන යම් දේවල් එදිනෙදා දේවල් එකතු කරලා ඉවරලා මේක ඕගොල්ලන්ට හරිම පහසුවෙන් හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මොනවද අපිට මේකට අවශ්‍ය කරන දේවල්? අපිට මේකට අවශ්‍ය කරනවා සාමාන්‍ය ඉඟුරු අරගෙන අපි ග්‍රේටර් එක ගාලා අරගෙන කුඩා කැබලි වලට ග්‍රේට් කරලා අරගෙන ඉවරලා අපිට පුළුවනි තේ හැන්දක් පමණ ප්‍රමාණයක් හදාගන්න ඉඟුරු. ඒත් එක්කම මේ කුරුඳු කුඩු අපිට පුළුවනි තේ හැඳි භාගයක් පමණ ගන්නට. ඒ වගේම තමයි ලෙමන් ගෙඩියක භාගයක් අරගන්නට පුළුවනි. ලෙමන් ගෙඩියක භාගයක්. ඒ වගේම තමයි උණු වතුර සාමාන්‍යයෙන් මෙතෙන්දී හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේක මේ උතුරන වතුර නෙවෙයි. උණු වතුර කිව්වහම සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් අංශක 45 50 වගේ උෂ්ණත්වයේ තියෙන වතුර මිලිලීටර් 200ක් අපිට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඬු කෝප් එක ප්‍රමාණය. ඒ වගේම ඇපල් සයිඩර් විනගර් අපිට අවශ්‍ය වෙනවා තේ හැඳි එකක් විතර. ඒ වගේම මී පැණි තේ හැඳි එකක් විතර. මෙන්න මේ කියන දේවල් ටික අපි ලැහැත්ති කරගත්තට පස්සේ මොනවද අපිට අවශ්‍ය වෙන්නේ? ඉඟුරු, කුරුඳු කුඩු, ලෙමන් භාගයක ඉස්ම, එතකොට උණු වතුර කෝප්පයක්, ඒ වගේම ඇපල් සයිඩර් විනගර්, මී පැණි. මෙන්න මේ ටික අපි ලැහැත්ති කරගත්තට පස්සේ අපි බලමු මේ කාර්යය කිරීම සඳහා මේ යොදා ගන්නා දේවල් වලින් අපිට මොනවද ලැබෙන්නේ කියලා. සාමාන්‍ය ඉඟුරු වලින් අපේ ශරීරයේ ලේ ධාවනය ඊ타ත්ම හොඳින් සිදු වෙනවා ඉඟුරු නිසා. ඒ වගේම තමයි ගැහැණු අයගෙත් පිරිමි අයගෙත් සරුභාවය වැඩි කිරීමට ඊ타ත්ම අත්‍යවශ්‍ය වෙනා මේ ඉඟුරු. ඒ වගේම තමයි ඉන්සියුලින් ප්‍රතිරෝධනය. එහෙම නැත්නම් ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක අඩු කළා ඉන්සියුලින් වලට තියෙන සංවේදීතාවය වැඩි කරන්න පුළුවන් මේ ඉඟුරු වලට. ඒ වගේම ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එහෙමත් නැත්නම් අහිතකර මුක්ත කණ්ඩ නිසා අපේ ශරීරයට වෙන බලපෑම මගහරවන්න පුළුවන් මේ ඉඟුරු වලට. ඒ වගේම පුරුෂයන්ගේ ධාතු ශක්තිය වැඩි කරන්න පුළුවන් ඉඟුරු වලට. ඒ වගේම තමයි හෝමෝන සමතුලිතතාවයේ තබා ගැනීමට ඉඟුරු ඊ타ත්ම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ නිසා මේ ඉඟුරු කියන දේ අපේ මේ ශක්තිය වැඩිවීමට ඊ타ත්ම අත්‍යවශ්‍ය වෙන දෙයක්. ඊළඟට අපිට අවශ්‍ය කරන දේ තමයි මේ සිනමන් එහෙමත් නැත්නම් කුරුඳු. මේ කුරුඳු වලිනුත් අපේ ශරීරයේ ලේ ධාවනය, ලේ ගමන ඊ타ත්ම ශක්තිමත් ආකාරයෙන් සිදු කිරීමට මේ කුරුඳු ඊ타ත්ම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ඉන්සියුලින් ප්‍රතිරෝධනය අඩු කරලා ඉවරලා ඉන්සියුලින් සංවේදීතාවය ඇති කිරීම තුළින් අපිට දියවැඩියාව සෑදීමේ ප්‍රවණතාවයක් තියෙනවා නම් ඒක නැති කරලා දෙනවා. ඒ වගේම තමයි ඇන්ටි ඔක්සිඩන්ට් එකක් විදිහට මේක ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපි අර ඉඟුරු වලින් ලැබුණු ප්‍රතිඵල වගේම අපේ ශරීරයට අහිතකර මුක්ත කණ්ඩ වලින් වන බලපෑමක් තියෙනවා නම් ඒක නැති කරනවා. ඒ වගේම මේ කුරුඳු වල අඩංගු වෙනවා පොලිෆීනෝල් කියලා જાතියක්. ඒකත් ඊ타ත්ම අත්‍යවශ්‍ය වෙනවා අපේ ශරීරයේ සමතුලිතතාවය රැක ගැනීම සඳහා. ඒ වගේම තමයි අපේ ලේ වල LDL අඩු කිරීමේ ගතියක් මේ කුරුඳු වලට තියෙනවා. ඒ වගේම ට්‍රයිග්ලිසරයිඩ් අඩු කිරීමේ ගතියක් මේ කුරුඳු වලට තියෙනවා. ඒ හා සමානවම මේ කුරුඳු වලින් අපේ හෘද වස්තුව
හෘදේ වස්තු සහ අදාළ ඒ පද්ධතිය ඉතාමත්ම ශක්තිමත් කිරීමට මේ කුරුඳු ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අනිත් එක තමයි මේ අපිට අවශ්‍ය කරනවා මේ උණු කරන ලද වතුර. මෙතෙන්දී හුඟක්ම වැදගත්ම දෙයක් තමයි අපි උතුරන වතුර ගන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් අපි මේකෙදි එකතු කරනවා ලෙමන් භාගයක්. මේ ලෙමන් වල තියෙන විටමින් C. මේ විටමින් C සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 70ක් වගේ උෂ්ණත්වයකට රත් කරොත් එහෙම මේ විටමින් C ඔක්කොම විනාශ වෙලා යනවා. එතකොට අපි මේ ලෙමන් යොදන එකෙන් ඒ ලෙමන් වලට තියෙන ඒ ඇන්ටිඔක්සිඩන්ට් වලින් ලැබෙන ප්‍රයෝජනය අපිට නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිත් එක තමයි විටමින් B සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 60ත් 80ත් අතර ඊට වඩා රස්නේ වෙලා තිබුණොත් විටමින් B නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා අපි ගන්නකොට මේ උණු වතුර එක සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 45 50ත් වගේ අතර රස්නයක් තියෙන්න ගන්න ඕනේ. අපිට වතුර එක උණු කරලා හිමාලයේ යන තරමට උණු කරලා ඉවරලා ඊට පස්සේ අපිට පුළුවන් ඒක සෙන්ටිග්‍රේඩ් අංශක 45ත් 50ත් වගේ අතර ප්‍රමාණයකට නිවා ගැනීම. මේක ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. මේ උතුරන වතුර දාන්නේ නැතුව මේ විදිහට නිවලා දැමීම. ඉතින් ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? අපිට අවශ්‍ය වෙනවා ලෙමන්. ලෙමන් මම ඉස්සෙල්ලා කිව්වා වගේම අර ලෙමන් වල තියෙන ඇන්ටිඔක්සිඩන්ට් ගතිය නිසා අපිට ඒකෙන් මේ ශක්තිය අපේ ශරීරයේ තියෙන අහිතකර මුක්ත කණ්ඩ වලින් නැතිවන බලපෑම් අඩු කරලා ඉවරලා අපිට අපේ ශරීරයට ශක්තිය ලබා දෙනවා. ඉතින් අනිත් එක තමයි මේ ඇපල් සයිඩර් විනගර්. එහෙම නැත්නම් මේ ඇපල් සයිඩර් විනාකිරි මේක සාමාන්‍යයෙන් මේ විනාකිරි නිසා අපිට මේ අර එක පාටම කෑම කාපුවාම එක පාරම ඉහළ යන රුධිර සීනි ප්‍රමාණය ඉතාමත්ම ඉක්මනින් ඉහළ යෑම නවත්වන්නට හැකියාවක් තියෙනවා මේ ඇපල් සයිඩර් විනගර් වලට. අනිත් එක තමයි මේක සාමාන්‍යයෙන් අපේ ශරීරයේ අපේ බඩවැල් වලට ඉතාමත්ම හොඳ ශක්තියක් ලබා දෙනවා. ඒ වගේම අපේ ශරීරයේ ජලය රඳවා ගැනීමට ඉතාමත්ම හොඳ සහයෝගයක් ලබා දෙනවා. ඒ තුලින්ම අපේ ශරීරයේ රුධිර ධාවනය ඉතාමත්ම හොඳින් කරගෙන යාමට ලොකු පිටුවහලක් ලබා දෙනවා මේ ඇපල් සයිඩර් විනගර් වලට. ඒ වගේම තමයි අපිට ඇතිවන මහන්සිය නැති කරලා අපිව ශක්තිමත් කරන්නට හැකියාව තියෙනවා. ඒ වගේම හෘදය ආශ්‍රිතව තියෙන ලෙඩ රෝග බොහෝමයක් වළක්වා ගැනීමට මේ ඇපල් සයිඩර් විනගර් වලින් ඉතාමත්ම හොඳ පිටුවහලක් ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි මීපැණි වලනුත් ඉතා හොඳ බඩගින්නක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම අපිට හොඳ ශක්තියක් ඇති කරලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ටෙස්ටොස්ටෙරෝන් වල ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය වර්ධනය කිරීමට අපිට මේ මීපැණි ආධාර වෙනවා. ඉතින් ඔයගොල්ලෝ හොඳට බලන්න මේ අපි කියපු ඉඟුරු වලින් එතකොට මේ කුරුඳු වලින් ඒ වගේම තමයි මේ ඇපල් සයිඩර් විනගර් මේ හැම දෙයකින්ම අපේ ශරීරයේ ලේ ධාවනයට ඉතාමත්ම හොඳ පිටුවහලක් ලැබෙනවා. ඉතින් මේ ලේ ධාවනය හා සම්බන්ධ දෙයක් තමයි මේ පුරුෂ ශක්තිය එමත් නැත්නම් ස්ත්‍රීන්ගේ ලිංගික ශක්තිය වැඩිවීම කියන්නේ මේ ලේ ධාවනය හා සම්බන්ධ වෙච්ච ඉතාමත්ම කිට්ටුවෙන් යන දෙයක්. ඉතින් මෙන්න මේ ලේ ධාවනයට ලැබෙන පිටුවහල තුලින් අපේ ලිංගික ශක්තිය වැඩි කිරීමට මේ කියන දේවල් වලට ඉතාමත්ම හොඳ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වය වැඩි කිරීම තුළින් දියවැඩියාව නිසා අපිට යම් කිසි සංකූලතාවයක් තිබිලා අපේ ලිංගික ශක්තිය අඩු වෙනවා නම් අන්න ඒකත් නැති කිරීමට මේ කියන දේවල් ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ දැන් මේ සියල්ලම එකතු කරගෙන අපිට මේ හොඳ පානයක් හදාගන්නේ කියලා. ඉතින් අපි දැන් අර ඉඟුරු අරගෙන ඉවරලා ඒක ග්‍රේට් කරලා ඉවරලා තේ හැන්දක වගේ ප්‍රමාණයක් අපි ගන්න ඕනේ. ඒ වගේම කුරුඳු සාමාන්‍යයෙන් තේ හැඳි භාගයක් වගේ අරගෙන ඒක අර ලෙමන් ගෙඩියක භාගයක ඉස්ම අරගෙන ඉවරලා ඒ ඉස්මත් එක්ක මේක හොඳට කවලම් කරලා මේකට අර නිවාගත්ත සෙන්ටිග්‍රේඩ් අංශක 45 50 වගේ තියෙන රස්නේ වතුර මේකට
කවලම් කරලා ඉවරලා ඉතාමත්ම හොඳින් කවලම් කරගත යුතු වෙනවා. ඉතින් එහෙම කරලා ඉවරලා මේක විනාඩි 20ක් විතර මේකෙදි ඉතාමත්ම තවත් වැදගත්ම දෙයක් තමයි මේ කවලම් කිරීම කරන්න ඕනේ වීදුරු භාජනයක. වීදුරු භාජනයක අපි හොඳට කවලම් කරලා ඉවරලා මේක වහලා විනාඩි 20ක් විතර තියලා ඊට පස්සේ අපිට පුළුවන් මේ ඇපල් සයිඩර් විනගර් එක එකතු කරගන්නට තේ හැන්දක් එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ මී පැණි තේ හැන්දක් අපිට මේකට එකතු කරගන්නට පුළුවන්. මේ පානය එහෙම කරලා ඉවරලා සිසිල් වෙන්න තියලා අපිට හැමදාම උදේට මේකෙන් ග්ලාස් එකක් එහෙමත් නැත්නම් මිලිලීටර් 200ක වගේ ප්‍රමාණයක් අපිට පාවිච්චි කරන්නට හැකියාව තියෙනවා උදේට. ඉතින් මේක සාමාන්‍යයෙන් සතියක් විතර පාවිච්චි කළා ඊට පස්සේ සති 3ක විතර නිවාඩුවක් දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි නැවතත් අපිට සතියක් වගේ මේක පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් මේ විදිහට මේක පාවිච්චි කිරීම තුළින් කිසිදු අතුරු ආබාධයකින් තොරව අපිට මේ ලිංගික ශක්තිය ලබා ගැනීමට ඒ වගේම අපේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට අවශ්‍ය කරන අනිකුත් දේවලුත් අපේ ශරීරයට ලබාගෙන ඉතාමත්ම හොඳ පානයක් අපිට මේ තුලින් හදාගත හැකි වෙනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝවක් අරගෙන මම ඔබ සියලු දෙනා හමු වනතුරු ඔබ සියලු දෙනාටම සුවදායි හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. ආයුබෝවන්.